පින්වතුනි මේ බුද්ධ ශාසනයේ අපූරු මහරහතන් වහන්සේලාගෙන් සෝභමාන වුණා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව. මං ඔයාලට හිත පහදවා ගන්න එක රහතන් වහන්සේ නමක් ගැන සාක්ෂියක් දෙන්න. ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන මේ ලෝකෙට බුද්ධ කෘත්‍ය කරන බව එකල සිදුවක් කුමරු ඉපදී දවස් 5කින් නන් තබන උත්සවයේදී පඬිවරු දෛවයේ කියවන පඬිවරු ගෙනල්ලා අනාවැකි කියද්දී තරුණ පඬිවරේ දෛවය කියවන්න පුළුවන් කෙනෙක්. ඒකාන්තයෙන් මොහු අනාගතයේ සම්බුදු වන බව ඒකාන්ත කොට කිව්වා. ඒ තමයි කොණ්ඩඤ්ඤ. ඒ කියන්නේ ඔහුට දෛවයේ තිතට කියවන්න පුළුවන් කෙනෙක්. මහ බෝධිසත්වයන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරනකොට තවත් හිතවත් බමුණන්ගේ දරුවන් 4 දෙනෙකු සමග තමනොත් පැවිදි වුණා. පැවිදි වෙලා දුෂ්කර ක්‍රියාවට එකතු වුණා. එතකොට අප මහ බෝධිසත්වයන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරනකොට අමා නිවන සොයා විඳ දුක මේ මිහි මඩල මේ විශ්වය බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය හැරෙනකොට තවත් අමතර සාක්ෂියක් තියෙනවා නම් ඒ සාක්ෂිය කොණ්ඩඤ්ඤන් වහන්සේගේ. පස්වග තවුසන් තමයි දුටුවේ. මහා බෝධිසත්වයන් දුෂ්කර ක්‍රියාව අත්හැරීමත් එක්ක මේ 5 දෙනා මෙතනින් බැහැර වුණා. බැහැර වුණේ විමුක්තිය මොහුට මඟ හැරුණා. එතකොට ආසකලේ විමුක්තියට රාජ්‍යකමටවත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලටවත් අනාවැකියටවත් ආසකලේ නැහැ. ආසකලේ විමුක්තියට. ඒ විමුක්තියට කොච්චර ආසකලාද කියනවා නම් විමුක්තිය මඟ හැරුණා කියලා හිතුණාට පස්සේ බෝධිසත්වයොත් අත්හැරියා. ඔවුන්ගේ කල්පනාවට මම කියන එක තේරෙනවද? කොච්චර විමුක්ති කාමී හිතක් කොණ්ඩඤ්ඤන් තුල තිබ්බාද? එතකොට බෝධිසත්වයෝ දුෂ්කර ක්‍රියාව අත්හැරියට එකල තිබ්බ සමාජ පිළිගැනීම අත්කිලමතානු යෝගයමයි විමුක්තියට. එහෙමවත් Taman ඒක අත්හරින්නේ නැහැ. ඒක පුදුම දෙයක්. තථාගතයන් වහන්සේ යමා ධර්මයේ දේශනා කරන්න බාරණසී සිපතනෙට වැඩියා. විමුක්තිය උදෙසා ගරු කරපු අය කිව්වා විමුක්තිය අත්හැරපු අයට එහෙම ගෞරවයක් දෙන්න ඕනේ නැහැ. නමුත් භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණෙද්දී බුද්ධ තේජසින් දමනය වුණා. බුදුරජාණන් වහන්සේගේ සිවුර වෙනම කෙනෙක් ගත්තා, පාදෝනේ කළා, අසුම් පැනෙව්වා, පැන් පිදුවා. බුදුරජාණන් වහන්සේ සම්බුදු බව දේශනා කරද්දී ඒක විශ්වාස කළා කොණ්ඩඤ්ඤ. ඒ අමා ධර්මයේ අහගෙන ඉදී අන් අයගේ හිත චංචල වෙන්න ඇති. අන් අය ඒ ධර්මය අවබෝධ කරන්න දෙපාරක් බණහන්ට අනිත් අයට සිද්ධ වෙන්න ඇති. ඒත් ඇසූ ධර්මයේ එකවරින්ම අවබෝධ කළා කොණ්ඩඤ්ඤන් වහන්සේ. ලෝකෙට බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණාට ඒක තවත් කෙනෙක් අවබෝධ නොකළා නම් තවත් කෙනෙකුට ඒක සැක කරන්න පුළුවන්. එයා බොරුවක් කියනවා. එයා නිවන් දැක්ක කිව්වට මොකද්ද සාක්ෂිය කියලා. එයා ධර්මය අවබෝධ කළාට මොකද්ද සාක්ෂිය කියලා. තවත් ධර්මය අවබෝධ කරන්න පුළුවන් බවට මොකද්ද සාක්ෂිය කියලා. ඔයාලා දන්නේ නැති වුණාට ලෝකෙට බුදු කෙනෙක් පහළ වීමත් අසිරිමත් තමයි. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අමා ධර්මයේ දේශනා කරනකොට ඒක අන් අයට තේරෙනවා කියන්න තුන් ලෝක ධාතුවේම සාක්ෂි දුන්නේ අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේ.
ඒක තවත් කෙනෙකුට අවබෝධ කරන්න පුළුවන් කියලා සාකි දුන්නේ කවුද? අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කෘත්‍යයට සාක්ෂි දුන්න මහා මුනිවරයා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. සම්බුදු බවට සාක්ෂි දුන්න මුනිවරයාටයි මේ කඨින චීවරයයි තී. මේ කඨින චීවරයයි තී. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ධර්මයට සාක්ෂි දෙන්න තව කෙනෙක් ඉන්නවා. අඤ්ඤාං සිවතබෝ කොණ්ඩඤ්ඤෝ. අඤ්ඤාං සිවතබෝ කොණ්ඩඤ්ඤෝ. කොණ්ඩඤ්ඤං අවබෝධ කළා නේව. කොණ්ඩඤ්ඤං අවබෝධ කළා නව. මා අවබෝධ කරපු නිර්වාණය ඈත තියා දැක්කා කියලා මගේ බුදුරජාණන් වහන්සේ උදන් යනවා. උදාන පහල කළා. අපි උදෙසා නෙවෙයි මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට. මේ මිහි මණ්ඩලේ තවත් මිනිස්සෙක් ධර්මය අවබෝධ කළා. මේ මිහි මණ්ඩලේ ඉස්සලාම පහළ වුණ රහතන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේ. මිහි මණ්ඩලේ පහළ වුණ ඉස්සලාම රහතන් වහන්සේ. උන්වහන්සේ තමයි සංසාරයෙන් ඈතරට වැඩිය පළවෙනි එක්කෙනා ශ්‍රාවකයන් අතර. උන්වහන්සේ තමයි නිවන් සෝයේ විඳපු පළවෙනි කෙනා ශ්‍රාවකයන් අතර. මේ තමයි බුදුරජාණන් වහන්සේ කරා අමා නිවනට සොයාගෙන ඉන්න විමුක්ති දරුවන්ගේ ඉස්සලාම ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වැළඳගත් දරුවා අඤ්ඤා කොණ්ඩඤ්ඤන්. බුදුරජාණන් වහන්සේ චිර රාත්‍රඥෝ ධර්මය අවබෝධ කරගෙන බොහෝ රාත්‍රී ගත වෙච්ච අමා නිවන වැඩිපුරම භුක්ති විඳ ශ්‍රාවකයා කියන අදහසින් අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේ අගතනතුරු ලැබුවා. බුදුරජාණන් වහන්සේ ළඟට නිවන් සුව විඳ කෙනා. මේ කටිනේ සාංගිකයි කියනකොට එතනන්නේ පටන් ගන්නනේ. ඔතන තමයි නවතින්නේ. සංඝයා ගිහිල්ලා නවතින්නේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ළඟ. මේ සිවුර අතින් අතට ගියොත් ශ්‍රාවකයන්ගේ ඒ සිවුර නවතින්නේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ළඟ. උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේ චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානා කියලා ධර්මපචාරය යොදවද්දී අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගම් නියංගම් සිසාරා ධර්මී දේශනා කරගෙන වැඩියා. අපි නොදන්නා වුණාට කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ නිසා බොහෝ ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයෙන් පැවිදි වුණා. ඒ ධර්මය අහලා මඟපල් ලැබුවා. මහා ධර්ම කතිකයන් වහන්සේ නමක් අපේ කොණ්ඩඤ්ඤන් වහන්සේ. හැබැයි වයසයි. කොණ්ඩඤ්ඤන් වහන්සේ ඔහොම සම්බොද්ධත්වයෙන් අවුරුද්දක් දෙකක් විතර ගත වුණා. රජගහ නුවර වැඩ සිටින කාලේ අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේට සංඝයා ගොඩාක් ගෞරවයි. ධර්මසේනාධිපති සාරිපුත්තයන් වහන්සේ, ධර්ම පුරෝහිත මහ මොග්ගල්ලානන් වහන්සේ දුර සිට වඩින අඤ්ඤා කොණ්ඩයන් වහන්සේට ශීර්ෂ ප්‍රණාමය කළා. ඒ උත්තමයන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ ළඟම අසුන පැනෙව්වා. භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා අමතද්දී සාරිපුත්ත මොග්ගල්ලාන දෙදෙන පිටුපසට වෙලා කොණ්ඩඤ්ඤන් වහන්සේ පළවෙනි ශ්‍රාවකයන් වහන්සේ වැඩ ඉන්නවා. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කල්පනා කළා මේ බුද්ධ ශාසනය සෝභමාන කරන්නේ මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා. සෑම බුදු කෙනෙකුටම භද්‍ර වූ අග්‍ර ශ්‍රාවක යුගලක් සිටිනවා. මේ තමයි මේ මුනිවරු. මා ඉස්සරහා ඉන්නකොට මට ඒක හොඳ මදි. මේ බුද්ධ ශාසනයට අම්මා කෙනෙක් වගේ තාත්තා කෙනෙක් වගේ වුණ මේ අම්මා කෙනෙක් කිරියම්මා කෙනෙක් වගේ වුණ මේ අග්‍ර ශ්‍රාවක උත්තමයෝ ළඟ මා ඉදිරියෙන් සිටින්න හොඳ නැහැ. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කල්පනා කළා අපිට අගතනතුරු ලැබුණත් කවදාවත් පළවෙනියෙන් අමාසුව වින්ද
බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ශ්‍රාවක දරුවාට ඉස්සරහින් නම් යන්න හොඳ නැහැ. ඒ ශ්‍රාවකයන් වහන්සේලා එකිනෙකාට කොච්චර ගරු කළාද? කොච්චර ගරු කරාද? පෝලිම් පැනගෙන යන අපේ ජීවිත කොච්චර ලාමකයිද? අපිට තැන ඕන කියලා තැන හොයාගෙන යන අපේ ජීවිත කොච්චර ලාමකයිද? ඒ නිසා අග්‍ර ශ්‍රාවක උත්තමයන් වහන්සේලා සංඝයා අතර බබලා වැඩ සිටින්න ඕන නිසා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම කැමැති හුදකලාවේ වාසය කරන්න. උන්වහන්සේ දිවසින් දැක්කා හිමාලයේ ගන්ධමාන පර්වතයේ මන්දාකිණි පොකුණේ චද්ධන්ත හස්තියෝ ගැවසෙන භූමියක්. මීට වසර 40කට විතර කලින් පසේ බුදුරජාන් වහන්සේලා වැඩ හිටියා. ස්වාමීනි මං මේ භූමියට වඩින්න බුදුරජාන් වහන්සේගෙන් අවසර ලැබුණා. භාග්‍යතුන් වහන්සේගේ රන්වන් ශ්‍රී පාද පද්මේ වන්දනා කරලා කොණ්ඩඤ්ඤන් වහන්සේ පාත්‍ර සිවුරු අරගෙන ආකාශෙන් වැඩම කළා. වැඩම කළා මන්දාකිණි චද්ධන්ත ඇතුන් ඉන්න භූමියේ බහිනකොට මීට අවුරුදු 40කට කලින් පසේ බුදුවරුන්ට උපස්ථාන කරපු ඇතුන්ට මේ වඩින්න ශ්‍රමණයන් වහන්සේ තවත් පසේ බුදු කෙනෙක් කියලා හිතට දැනුණා. පසේ බුදුවරු දැකපු අයට බුද්ධ කාලේ පසේ බුදුවරු සිහි කරවපු මුනිවරයා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මුනිදෝ. මීට අවුරුදු 40කට විතර කලින් යම් විදියකට පසේ බුදුවරුන්ට ඒ ඇත්තු උපස්ථාන කළාද 8000ක් ඒ ඇතුන් අවුරුදු 1000 ගණන් ආයුෂ තියෙන ඕන් ඒ උතුම් කොණ්ඩඤ්ඤන් වහන්සේට උපස්ථාන කළා. උණුපෙන් ඇල්පෙන් පළතුරු උපස්ථාන කළා. කෙහෙල් කොඩිය කඩාගෙන භාවනා කරන සැතපෙන කොණ්ඩඤ්ඤන් වහන්සේට පවන් සැලුවා. පළතුරු වලින් උපස්ථාන කළා. ওই පර්වතේ හිටිය නාගදත්ත කියලා දිව්‍ය රාජේ. ওই දෙවියන් හැමදාම පළතුරු වළඳ ඉන්න ඉඩ තිබ්බේ නැහැ. සතියකට වතාවක් වගේ තමන්ගේ විමානයට වඩම්මලා මිහිරි ශීර පායාස දාණයෙන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මුනිදුට උපස්ථාන කළා. බුදුරජාන් වහන්සේගේ වැඩිමහල්ම දරුවා කියන තැන 12 වසරක් ගත වුණා. 12 වසරක් ගත වුණාට පස්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේ දැන් වයසයි කොන්ද කුදුයි ටිකක්. ඒ කාලේ සංඝයාට කෙස් වවන්න පුළුවන් අඟල් 2ක් විතර. රැවුල වවන්න පුළුවන් අඟල් 2ක් විතර. අද කාලේ කෙස් රැවුල් වැවුවොත් අද සමාජයෙන් භික්ෂුව යම්කිසි අවමානයකට ලක් වෙනවා. එහෙම නෙවෙයි. ඒ කාලේ කෙස් අඟල් 2ක් වවනවා. රැවුල අඟල් 2ක් විතර වවනවා. එතකොට දවස් 15කට සැරයක් පැම් පාස් වෙන්නේ. අද කාලේ ලස්සන බලබලා පැහැදුන අය නෙවෙයි ඒ කාලේ හිටියේ. අරහත් ගුණ දැකලා සංඝ ගුණ දැකලා පැහැදුනා. සිවුර එක එක රෙදි කෑලි වලින් මහපු සිවුරු තියෙන්නේ. කොණ්ඩඤ්ඤන් වහන්සේකට නම් අවුරුදු ගාණක් පරණයි. දිරලා පාට මැකිච්ච සිවුර, පඳු සිවුර. ඉතින් කොන්දක් ටිකක් කුදුයි. උන්වහන්සේ කල්පනා කළා මහා පිරිනිවන් පාන්ට කාලයයි. උන්වහන්සේ ආකාශයෙන් වැඩියා. සිවුර අරගෙන අර වයස්ක ස්වාමීන් වහන්සේ රැවුල වැවිච්ච කෙස් වැවිච්ච රහතන් වහන්සේ. උන්වහන්සේ පාගමනින් වැඩියේ නැහැ. ආකාශයෙන් වැඩියේ තව කවුරු හරි මාව දැක්කොත් දැකලා මේ මහල්ලා කවුද කියලා අවමන් ඇසින් බැලුවොත් අවමන් සිටිවිලි වලින් සිටුවොත් අවමන් වචනයක් කියවොත් ඔවුන්ට බොහෝ කාලයක් දුක පිණිස අහිත පිණිස පවතිනවා. උන්වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඉන්න තැනින් අයින් වෙන්නත් එක හේතුවක් තියෙනවා. සංඝයා අතර ප්‍රකට සාරිපුත්තයන් වහන්සේ, සංඝයා අතර ප්‍රකට මොග්ගලම් මහරහතන් වහන්සේ
අලුතෙන් ආපු භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ දහම් දේශන තැන ඉස්සෙල්ලාම මහලු භික්ෂුවක් ඉඳගෙන පිටිපස්සෙන් අග්‍ර ශ්‍රාවකයෝ සිටිනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපේ දෑග සව්වන් වහන්සේලා පිටිපස්සෙන් ඉඳිද්දින් ඉස්සරහින් ඉන්න උන්වහන්සේ කවුද බොල කියලා. ඒ සිතවිල්ල නිවනට බාධායි. අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේ ගැන නපුරු සිතක් සිතන එක නිවනට බාධායි. උන්වහන්සේ තමයි අපි සොයන අමා නිවන ඉස්සෙල්ලාම ලැබපු කෙනා.